එතකොට මේ අදාළ කාරණා සම්බන්ධව ප්‍රධාන වශයෙන් අපට පැහැදිලි කරන්න ඕන මේ ඥානසාර හාමුදුරුවෝ හරි මේ අපේ හාමුදුරුවෝ හරි කතා කරන කාරණාව නිතරම ඒ ප්‍රශ්නයට හේතු වෙන හේතුව පැත්තකට දාලා නැත්නම් අවුට්පුට් එක ගැන විතරයි මේ ඉන්න සියලු පාලකයෝ සහ නීතිය ක්‍රියාත්මක කරන අය කටයුතු කරන්නේ. උදාහරණයක් විදිහට සෝමාවතියේ සිද්ධ වෙන පරිසර විනාශය, පුරාවස්තු විනාශය, මේ වන විනාශය ගැන කතා කරන්නේ නැතුව ඒ කතා කර ඒ ප්‍රශ්නය සමාජගත කරන්නට භාවිතා කළ වචනය පිළිබඳවයි කතා කරන්නේ. ඒ ප්‍රශ්නය සමාජගත කරන්නට භාවිතා කරපු ස්වරය පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අපි එදා මේ අනෝගනේෂන් ඇමතිතුමා හම්බෙලත් එතුමටත් පැහැදිලි කළේ මේ සංහිඳියාව ඇති කරනවා නම් අවුට්පුට් එකට නෙමෙයි ප්‍රතිකාර කරන්න ඕනේ මේකේ ඉන්පුට් එකට. එතකොට තමයි මේක මේ යහපත් ක්‍රමවේදයකට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ, බලාපොරොත්තු වෙන සැබෑ සංහිඳියාව ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් විශේෂ වශයෙන්ම ඊයේ දවසේදී පුවත්පත් සහ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ වුණා මේ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ කරන අයටත් ඒ වගේම අන්‍යාගමික ස්ථානවලට හරි කඩපිල්වලට හරි පහර දෙන පිරිසටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කළා කියලා අපේ මැති ඇමතිවරු කතා කරනවා අපට ඇහෙනවා. අපි ප්‍රබල වශයෙන්ම චෝදනා කරනවා මේ ඇත්තන්ට මේගොල්ලෝ මේ නීතිය එක පැත්තකට පක්ෂපාතීව ක්‍රියාත්මක කරන්නේ. මීට දින ගණනාවකට කලින් අපේ ඥානසාර හාමුදුරුවෝ සහ සුදත්ත හාමුදුරුවෝ කරුණු 17කින් යුක්තව සතියකට දෙකකට විතර කලින් පොලිස්පතිවරයාට පැමිණිලි කරා කරුණු 17කින් යුක්ත චෝදනා පත්‍රයක්. එතකොට මේ චෝදනා සරලවම කියන්නම් විල්පත්තු වනාන්තරේ විනාශ කිරීම, හොර දැව ජාවාරම, කුඩු ජාවාරම් කරුවන්ට රැකවරණය සැලසීම, ඉස්ලාම් මන්තවාදීන්ට ආධාර සහ රැකවරණය සැලසීම, අරාබි රටවල් වලින් රජයේ නමින් උදව්ගෙන පෞද්ගලිකව පරිහරණය කිරීම, අක්කර 3000ක් තම පවුල් වලට මේ රිෂාඩ් බදුවදීන් ලබා ගැනීම, හොර ඔප්පු සෑදීම සහ හොර බලපත්‍ර නිකුත් කිරීම, සතොස ඇතුළු රාජ්‍ය ආයතන මුස්ලිම් හිතවතුන්ට විකිණීම, කර්මාන්ත අමාත්‍යාංශයේ බලපත්‍ර මුස්ලිම් අයට පමණක් ලබා දීම, ප්‍රමුඛතාවය, සහජීවනයේට එරෙහිව මුස්ලිම් කලාප ඇති කිරීම, බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමට අනුබල දීම, අන්‍යාගමික විරෝධී මුස්ලිම් මන්තවාදයේ පැතිරීමට අනුබල දීම, මුස්ලිම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අනුබල දීම සහ එහි නිල නොවන ඒජන්තවරුන් ලෙස කටයුතු කිරීම, ඉන්දියාවේ මුස්ලිම් මන්තවාදයට විල්පත්තුව හා මන්නාරම් ප්‍රදේශ භාවිතා කිරීමට ඉඩ ලබා දීම හා අනාගතයේදී ඉන්දියාවට පහර දීමට විල්පත්තුව හා මන්නාරම් යොදා ගැනීමට ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තයන් සමග සැලසුම් සකස් කර මුදල් ලබා ගැනීම, ශ්‍රීපාදයේ කූරගල දෙවනගල මුහුදු මහා විහාරය ඇතුළු පෞරාණික බෞද්ධ සිද්ධාස්ථාන අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම, නැගෙනහිර මුස්ලිම් කලාපයක් බිහි කිරීමට කුමන්ත්‍රණය කිරීම, මැද පෙරදිග කුමාරවරුන්ට ඔවුන්ගේ අනාගත සැලසුම් පරිදි ඉඩම් කඩම් මිලදී ගැනීමට මඟ පාදා දේශපාලන බලය පාවිච්චි කොට නීතිය කඩ කරමින් ඔප්පු ලිවීම. එතකොට දැන් මේගොල්ලෝ කමිටුපත් කරන්න ඕනේ අවුට්පුට් එකටද, මේගොල්ලෝ කමිටුපත් කරන්න ඕනේ ඒ තැන් වල ඇති වෙන ස්වාධීන සිද්ධි වලටද, එහෙම නැත්නම් මේ සිද්ධි ඇතිවීමට බලපාන ප්‍රධාන මූලෝපායික දේවල් වලටද? ඒ නිසා මේ ඒ අදාළ කමිටුව පත් කරන්නට කියලා රවුෆ් හකීම් යෝජනා කරනවා. ඒ කමිටුව පත් කරන්න කලින් අපි කියනවා මේ පොලිස්පතිවරයාට අපි ඉදිරිපත් කරපු පැමිණිල්ලට අනුකූලව ඒ පැමිණිල්ල ටික විමර්ශනය කරන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ විමර්ශන කාරක සභාවක් පත් කරන්න. ඒ දේවල් පත් කරගෙන පිළිවෙලට ආවොත් නැගෙනහිර පුරාවස්තු ටික ආරක්ෂා කරන එක සම්බන්ධවත් මේ පහර දීම් වලට සම්බන්ධ ස්ථානයන් ගැන සොයා බලන්නවත් විශේෂ ඒකක පත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තමයි ඊයේ දවසේ රවුෆ් හකීම් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා එයා යෝජනා කරනවා. ඒ යෝජනාව ඉටු කරන්න ප්‍රශ්නයක් නැහැ. අපිත් කැමති මේක සාමදානව සමගියෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න. ඒක සාකච්ඡා මණ්ඩපයක් තුලට ගේන්න තමයි ඥානසාර හාමුදුරුවෝ කතා කළේ. එතකොට නැගෙනහිර සිද්ධ වෙන පුරාවස්තු විනාශය සම්බන්ධව රවුෆ් හකීම් ඇමතිවරයා කියන විදිහට පත් කරන්න මේ තේරීම් කාරක සභාවක් හරි කමිටුවක් හරි ප්‍රශ්නයක් නැහැ. අපිත් ඉදිරිපත් කරනවා. ඉතින් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවත් ඒගොල්ලෝ වගේ ගසා කාපු මිනිස්සුවත් ඒගොල්ලෝගේ ජනතාව මුලා කරන මිනිස්සුවත් නෙමෙයි. අපට බලයක් ඇත්තේ නැහැ. නමුත් මේ ජනමාධ්‍ය වලින් අපට රටේ මිනිසුන්ට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා ඉල්ලනකොට
අපිත් මේ රටේ පුරවැසියෝ විදිහට අපේ අයිතිවාසිකම් වලටනෝ අපිත් ඉල්ලීම් කරනවා මේ රට තුල මේ අදාළ කරන ප්‍රශ්න සියල්ලටම මැදිහත් වෙච්ච සියල්ලටම හේතු වෙච්ච NGO සංවිධාන සහ ඒ වගේ NGO සංවිධානත් ඒ වගේම අන්තවාදී කල්ලි කණ්ඩායම් තියෙනවා. ඒ අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට එරෙහිව මොනවා හරි තේරීම්කාරක සභාවේ මොනවා හරි පත් කරලා මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සුදුසුයි කියලා අපිත් යෝජනා කරනවා. නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් ඉස්ලාමීය සෞදි වහාබ්වාදී මතවාද පැතිරීම සඳහා මේ රටේ ආරම්භ කරලා තියෙන NGO සංවිධාන තියෙනවා. IRO, අල් ෂබාබ්, මුස්ලිමාත්, මුස්ලිම් මයිඩ්, WAMY, NIDA, HIRA, MFCD ආදී විදිහට ඉස්ලාමීය අන්තවාද නැත්නම් මේ සාමකාමී සාම්ප්‍රදායික මුස්ලිම් ලංකාවේ මුස්ලිම් සමාජය අන්තවාදී ප්‍රවේශයකට නතු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන මුස්ලිම් NGO සංවිධාන සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. එහෙම ක්‍රියාත්මක කරනවා නම් ඔය ගැටලු ඇති වෙන්නේ නැති වෙයි. ඒ වගේම තමයි තව තියෙනවා මේ වහාබ්වාදී සංවිධාන මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයේ සඳහා කැඳවාගෙන යන ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය, සමස්ත ලංකා තෞහීද් ජමාත් සංවිධානය, සුන්නත් අන්සාර් සංවිධානය, ජමාත් ඉස්ලාම් සංවිධානය, සලාපී සංවිධානය ආදී විදිහට ඕනෑ තරම් අපි ළඟ ලේඛන තියෙනවා, අපි ළඟ තොරතුරු තියෙනවා. ඒව ලබලා දෙන්න පුළුවන්. ඒ නිසා පුරාවස්තු ටික සංහාරයට පත් කිරීම අස්පනා පිටම අද පේනවා. දැන් උදාහරණයක් විදිහට රවුෆ් හකීම් මේ විදිහට කතා කරනකොට පාර්ලිමේන්තුව තුල පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන 400කට වැඩි ප්‍රමාණයක් තියෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමති අපේ අනුරාධ ජයරත්න පිළිගන්නවා. ඒ වගේම ඒ උතුරු නැගෙනහිර විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට පුරාවිද්‍යාත්මක ස්ථාන 94ක් මුළුමනින්ම විනාශ වුණා කියලා අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුව තුල කියනවා. එච්චර ඒ විදිහට ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුව තුල කියන්න පුළුවන් වාතාවරණයක් තියෙනකොට මේ ඇත්තු දන්නවා මෙතන සැබෑ ප්‍රශ්නයක් තියෙන බව. ඒ සැබෑ ප්‍රශ්නේ පැත්තකින් තියලා මේ බෝලේ එහෙට මෙහෙට පාස් කර ඇතිවෙන සමාජ ප්‍රබෝධය හරි ඇතිවෙන සමාජයේ ප්‍රශ්නකාරී ස්වභාවය හරි යටපත් කරන්න මේගොල්ලෝ විවිධ උපක්‍රම යොදනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අදාළ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව ඒ ප්‍රශ්නේ විසඳන්න නැතුව ඒ ප්‍රශ්න ගැන කතා කරන මිනිස්සුන්ගේ පෞද්ගලික චරිතයට ගහන එකවත් ඒ මිනිසුන් කරන කියන දේවල් වලට ගහන එකවත් කරලා කවදාවත් මේ ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක්